දයා ගුණරත්න මහත්මයා කියන්නේ ප්‍රතිභා ඉතිහාසයේ දැවැන්ත චරිතයක් අදටත්. එතුමා විසින් අධ්‍යක්ෂණය කළ ඒ අංගය අපි ගියමු. එහෙමනම් රක්ෂිතයක රස විඳින්න හොඳම වෙලාව මේක. අපි බලමු එහෙමනම් ජීවිතේ හොඳම වයස මොකක්ද කියලා ඒ ගීතය තුළින්ම. දෙන හොඳ අත්පොඩියක්. ජීවිතයේ හොඳම කාලෙ එන්නේ 60දී. දෙවනි තරුණ වයස ඔබට එන්නේ 60දී. දැම්ම ඉඳන් සැලසුම් කර එන්න 60දී. වැඩිහිටි ඔබ වෙනුවෙන්මයි එන්න 60දී. 60දී සැලසුම් කර සැප විඳින්න එන්න 60දී. දිය ඇලි ඇට හැලි ජයි කලා සැපදිදී. මොල් පිපි වැල් ඇති වන පෙතේ සිසිලදී. මේ දුමේ සීතලේ බොමු සුරා ලං වෙවි. ඇති නුරා මතු එවි ඒ ඇයේ මා විතවි. කෝටියක් වටි ඒ වෙනුවට නිලි පිරිමුණු පුරන් එකතු වී ආදරේ බස් දොඩති අපේ හදට තුරුන් වී හැටේදී සැලසුම් කර සැප විඳින්න එන්න හැටේදී නැලවෙවි සුරතලේ ලද සැපත් නිමාවී හොට නැවි හිම ඇනි පසුපසී වැනි වැනි මේ නඩේ පෙර කලේ කළ කෙරුම් මතක් වී කටකොණේ එන සිනා අනේ නවත්වනු බැරි. විස්සේ ඉඳන් හම්බ කරා ඇඟට සැප නොදී. අඹ දරුවන් පෝෂණයම කළා වෙහෙස වී. වැඩිහිටි කල ඉන්න මොටද තවත් දුද්දිදී. ලෝකෙ හොඳම ගමනාන්ත එන්න 60දී. 60දී සැලසුම් කර සැප විඳින්න එන්න 60දී. දිය ඇලි ඇට හැලි ජයි කලා සැපදිදී. මොල් පිපි වැල් ඇති වන පෙතේ සිසිලදී. මේ දුමේ සීතලේ බොමු සුරා ලං වෙවි. ඇති නුරා මතු එවි ඒ ඇයේ මා විතවි. පිරුණත් වඳුරා බිම ගමන් නොම යති. කටමැද දෙඩුවත් කළ හැකි වැඩක් දැන් නැති. තරුණ වයස ගැන තාමත් සිහින මැවිමැලි. සැප පුටුවේ දිගා වෙලා සුසුම් දිග හරි. හැටේදී රක්ෂිතයක සැප විඳින්න එන්න හැටේදී. සුවෙන් සැපෙන් ඉන්න සතුටු වී. තරුණ කෙල්ලෝ සම්බාහනේ දිව්‍ය සැපතදී. අජ්ජිසිය මමට ඩක්කැන් පපාවී. රක්ෂිතයක සැප විඳින්න එන්න 60දී සැලසුම් කර සැප විඳින්න එන්න 60දී සැලසුම් කර සැප විඳින්න එන්න 60දී සැලසුම් කර සැප විඳින්න එන්න 60දී.